හෙලෝ ගයිස් ශ්‍රී ලංකාවට ගැලපෙන හොඳ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කොහොමද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයා ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන හොඳට ඉගෙන ගත්තත් හරියටම ට්‍රේඩ් එකක් දාන්න නම් ඔයාට හොඳ බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕනි. ලංකාවේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි තමන් මහන්සියෙන් හොයන සල්ලි දාන්න විශ්වාසවන්ත බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා වැරදි බ්‍රෝකර් කෙනෙක් තෝරගත්තොත් ඔයාට ලාභ ලැබුණත් ඒ සල්ලි විත්ඩ්‍රෝ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා බ්‍රෝකර් කෙනෙක් තෝරගද්දි බලන්න අවශ්‍ය වැදගත් කරුණු පහක් සහ ලංකාවේ අපිට දැනට තියෙන හොඳම බ්‍රෝකර්ස් ඔප්ෂන්ස් තුනක් ගැන. ඉතින් ඒ වගේ accounts වලට set up කරන්න පුළුවන්. ඉතින් ඒවට අවශ්‍ය official verified links මම description එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ accounts හදන්නේ කොහොමද කියලා මේ විදිහ මම videos දාලා තියෙනවා. playlist වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම උඩ cards වලින් වලට දාන්නම්. එහෙම නැත්නම් playlist එක forex playlist එකේ ඔයාලට මේ videos ටික පිළිවෙලට බලන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම බලමු ඕනම බ්‍රෝකර් කෙනෙක් ළඟ account එකක් හදන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම check කරන්න ඕනි කරුණු මොනවද කියලා. ඉතින් මෙතන මම ඔයාලට points පහක් කියනවා. ඉතින් මේ points පහෙන් වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ බ්‍රෝකර් එකෙන් ඔයාලට account එකක් සාර්ථකව හදාගෙන trade කරන්න use කරන්න පුළුවන්. regulation එහෙම නැත්නම් නියාමනය. පළවෙනි දේ තමයි බ්‍රෝකර් කෙනෙක් නීත්‍යානුකූලද කියන එක. ඉතින් ඔයා ලෝකේ වැදගත් ඒ වගේම පිළිගත් ආයතනවල බලපත්‍ර තියෙන බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕනේ. එතකොට ඔයාගේ ෆයිල් වලට නීති අනුකූල ආරක්ෂාවක් තියෙනවා. දෙවෙනි දේ තමයි ස්ප්‍රෙඩ් එක සහ කමිෂන් එක. අපි ට්‍රේඩ් එකක් දාද්දි බ්‍රෝකර් අය කරන ගාස්තුව තමයි මේ. ඉතින් ස්ප්‍රෙඩ් එක කියන්නේ buy සහ sell price එක අතර තියෙන වෙනස. ඉතින් මේක හැම වෙලේම අඩු වෙන්න ඕනේ. සමහර බ්‍රෝකර්ස්ලා raw accounts තියෙනවා. ඉතින් මෙතෙන්දි පොඩි කමිෂන් එකක් ගන්නවා. ඉතින් ඒ ගැන ඔයා හොඳට බලන්න ඕනේ. ඉතින් ඔයා ගන්න තෝරාගත්ත බ්‍රෝකර්ගේ ස්ප්‍රෙඩ් එක කමිෂන් එක ගොඩක් අඩුයි නම් ට්‍රේඩ් එකෙන් ගන්න ප්‍රොෆිට් එකෙන් වැඩි ප්‍රමාණයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොෆිට් එකෙන් ටිකක් වැඩි ප්‍රමාණයක් වැඩි percentage එකක් ඔයාලට බ්‍රෝකර්ට දෙන්න සිද්ධ වෙනවා. ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් ලංකාවේ අපිට බැංකුව හරහා සල්ලි දාන එක ගොඩක් වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Visa Mastercard use කරලා අපිට ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න බෑ. ඉතින් ගොඩ හැම බ්‍රෝකර් කෙනෙක්ගේම වගේම මේ Visa Mastercard option එක තියෙනවා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න. ඉතින් මේ දේවල් වලට අමතරව Skrill Nettler එහෙම නැත්නම් ක්‍රිප්ටෝ මේ වගේ මෙතඩ්ස් තියෙනවද බලන්න ඕනේ. අපිට පහසුවෙන්ම මේ හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න හැකියාවක් තියෙන නිසා. ඉතින් අනිත් දේ තමයි exclusion speed එක. ඉතින් ඔයා buy trade එකක් ගන්න ඕන නම් buy කියන බටන් එක ඔයා එබුවට පස්සේ තප්පරයකින් පංගුවකින් මේ trade එක වැටෙන්න ඕනේ. පරක් වෙලා trade එක වැටුනොත් එහෙම ඔයා ගන්න price එකකින් නෙවෙයි ඒක ලැබෙන්නේ. ඉතින් මේකට කියන්නේ slippage එක කියලා. ඉතින් හොඳ broker කෙනෙක් ගාව මේක ඉතාමත් අඩුයි. ඉතින් මේ ගැනත් ඔයා ටිකක් හොයලා බලන්න ඕනේ. ඒ වගේම නෙගටිව් බැලන්ස් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා කියලාත් ඔයා බලන්න ඕනේ. ඔයා හිතන්නේ එකපාරටම මාකට් එකේ ලොකු වෙනසක් වෙලා ඔයාගේ account එක රින ඒ කියන්නේ ඔයාගේ account එක රින ආගයකට ගියා කියලා මේ පහසුකම තියෙන බ්‍රෝකර් කෙනෙක් ගාව ඔයා දාපු ෆයිල් වලට වඩා සතයක්වත් වැඩිපුර ලොස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ආරක්ෂාවක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම ඔයා චෙක් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් වලට අමතරව ලයිව් සපෝට් එක වගේ දේවල් සම්බන්ධව අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔයාට මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයාට ඒක ලයිව් chat එකක් දීලා හරි එහෙම නැත්නම් මේ බ්‍රෝකර් contact කරගෙන ඒ සපෝට් එකෙන් ඒක විසඳගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා ඔයා බලන්න අවශ්‍ය. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ දේවල් බලන්න ඔයා බ්‍රෝකර් කෙනෙක් තෝරගද්දි. ඉතින් දැන් අපි බලමු මේ විදි ලංකාවේ ගොඩක් දෙනෙක් යූස් කරන ඒ වගේම පොසිටිව් රේටින්ග්ස් තියෙන බ්‍රෝකර්ස්ලා තුන් දෙනා කවුද කියලා. ඉතින් එකක් තමයි Exodus. ඉතින් ඔයා අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් Exodus කියන්නේ ඔයාගේ හොඳ තේරීමක් වෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි instant withdrawal. ඔයා ඕනම වෙලාවක withdraw එකක් දැම්මට පස්සේ කෙනාට ෆල්ලි ඕනම අවස්ථාවක අවශ්‍ය වුණොත් එහෙම ඔයා විත්ඩ්‍රෝ එක දැම්ම ගමම ඔයාගේ wallet එකට විත්ඩ්‍රෝ එක ලැබෙනවා. ඉතින් සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා මේ විත්ඩ්‍රෝ එක දැම්මට පස්සේ පැය 48ට කියන්නේ විශාල පැය ගණනක් ගන්නවා. දවස් කීපයක්ම ගන්නවා විත්ඩ්‍රෝ එක ලබා දෙන්න. ඉතින් ඩිපොසිට් එක ස්පීඩ් කරත් විත්ඩ්‍රෝ එක ලබා දෙන්න ගොඩක් කල් යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම මේ වගේ බ්‍රෝකර්ස්ලාගෙන් අයින් වෙන එක ගොඩක් හොඳයි. මේ වගේ බ්‍රෝකර් කෙනෙක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම මේකේ හොඳ ඔයාලට කස්ටමර් සපෝට් එකකුත් දෙනවා. ලයිව් chat කරලා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඔයාලට ඒ මොහොතේම විසඳ ගන්න මේකේ ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ හරහාත් කන්ටැක්ට් කරගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් අනිත් බ්‍රෝකර් තමයි ෆියුෂන් මාකට් කියන්නේ. ඉතින් ෆියුෂන් මාකට් කියන්නේ මේදී අලුත් අයට ඒ කියන්නේ මේ ට්‍රේඩින් වල අලුතින්ම ආපු අය අතර ගොඩක් ජනප්‍රිය බ්‍රෝකර් කෙනෙක්. ඉතින් ඒකට විශේෂත්වය තමයි මේකේ කමිෂන් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේකේ ස්ප්‍රෙඩ් එක කමිෂන් සම්බන්ධව මම කලින් කතා කරන්නේ. අන්න ඒක ගොඩක් අඩුවෙන් තමයි මේ බ්‍රෝකර් අය කරන්නේ. එතකොට ඔයා ගන්න ප්‍රොෆිට් එකෙන් වැඩි ප්‍රමාණයක් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ විත්ඩ්‍රෝවල් එහෙමත් ඔයාලට ක්‍රිප්ටෝ හරහා කරගන්න පුළුවන් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේම මේකේ නියාමනය එහෙම නැත්නම් ඔයාගේ මුදල් වලට ආරක්ෂාවත් ගොඩක් හොඳයි. ඉතින් ඒ නිසා ගොඩක් දෙනෙක් මේ ෆියුෂන් මාකට් කියන එකත් මේ විදිහට යූස් කරනවා. ඉතින් ඒ වගේම තමයි IC මාකට් කියන්නේ.
ඉතිං ලෝකති නිෆාෆන්තම යගම විශාලම බ්‍රෝග කෙනෙක් තමයි මේ අයිෆ මාකට් කියන්නේ ඉතිං ටූ ඊෆන් බ්‍රෝග කෙනෙක් කියන්නේ ස්ප්‍රෙඩ් එක අඩුයි ඒවගේම ලොකු මුදල් ප්‍රමාණය අදාල ට්‍රේඩ් කරනය මේක හොඳ තේරීමක් ඒවගේම මේකේත් වාට ඩොලර් දෙෆිය මිනිමම් කියලා තිබුණත් ඊට වඩ අඩු ගනකුණත් වාට ඩිපොෆිට් කල බටන්ගන්න හැකියාවක් තින ඉතිං මේ ඕනම් බ්‍රෝග කෙනෙක් කවුන්ටක් වාට හදාගන්න පුල ම ඩිස්ක්‍රපෂන් එක ඒවගේම වීඩියගේ අන්තිමට පහ මේ උඩ කාඩ්වල මෙට අවශ්‍ය ලින්ක් ඒවගේ විඩිය හදන්න කොහම කියලත්ම විඩියස් දාල්තින ඉතින් ඒවත් බලන්නට ඒ විඩියස් ටික බලන්න හැකියාවක් තින ඒවගේ ඩිස්ක්‍රපෂන් එක දාල්ට ලින්ක් ෆලෝ කරනවට හැකියාවක් තින ඉතින් විශේෂත්වය තමයි ගොඩක් කලාවට ගොඩක් දෙනෙක් බ්‍රෝග කෙනෙක් කවුන්ට එකක් හදන්න ඇද Googleගේ හට වෙබ්සයිට් වෙබ්‍රව්ගේ ෆේච් කරනවා මේ නම ඉතින් ඊට පස්සේ වාට මේ ඉන්ටපේසකම මේ නමින්ම ව්‍යාජ ෆයිට් බලාගන්න හැකියාවක් තියෙන ඉතින් ඒවගේ ෆයිට් එක් ඔය කවුන්ට එකක් හදලා ඔයාගේ අයිඩිකාඩ්ගේ ඩීටෙල් පාමකට දාන වාඩි පොෆිට කරනවා හිති මේ දේවල් කරොත්හෙම වාට ඇතරම එක රිස්කරක් වෙන්න පුළුවන් ඉතින් ඒනිසා ඒවගේ දේවල් කරන්න ම කියපු දිර කවන්් සටප් කරන්න ඒවගේම ඔෆිසිල් වෙරිෆයිට් ලින්ක් මේ ඩිස්ක්‍රප්ෂන් එක වගේම කමෙන්ට් බොක්ස් එක දාන්න මගේ ටෙල්ග්‍රම් චැනල් එක දාල් තිනවාට ඒ ඕනම තැනකින් වාට එතනින් ලින්ක්ස් ලබාගනීම හැකියාවක් තිනවා මේ ඕනම ෆයිට් එක ඔය අලුත් කෙනෙක්නම් ලේෆින් ෆල්ලිදාන්න ඒවගේම විඩ්‍රෝ කරගන්න අවශ්‍යනවාට එක්න ෆීස් කරන්න පුළන් මික ගැන ස්ප්‍රඩ්ඩක් ගැන ගොඩක් හිතල වාගන්න පොෆිට්ගෙන් වැඩින් ප්‍රමාණය කොට ලබාගන්න අවශ්‍යන වාට ෆිෂන්මකට තෝරගන්න පුල ඉතින් මේ දෙක මැද ඒවගේම හොඳ ආරක්ෂාවකාට වශන අයිමකට තෝරගන්න පුල ඉතින් මේ ප්‍රෝකෆ්ලගේ මංවට කලින් කිව පොයින්් ොක්කමගේ තින හිරි ඕන බ්‍රෝකනිකවාට මෙතිනින් තෝරගන්න පුල ඉතින් තවත් ඔයා හිතල බලන්න මංවට තෝරගන්න කියලා කියනොනෙවි ම සම්බඳ දැනුවත් කර විතරයි මේ ඩියුකේෂන් වීඩිය එකක් විතරයි ඒවගේ මත තියාගන්නනි ෆොරක්ස් ක්‍රඩින් කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක් ඉතින් එනිසා හොඳට ඉගෙනගෙන ඩෙමෝ account එකකින් පටන් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයා ඉගෙන ගත්තනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඒ වගේම channel එකට subscribe කරන්න කියලා මතක් කරනවා එහෙනම් ඔයාලට වැදගත් මේ වගේම තවත් ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන එන්නම් එතකන් හැමෝටම සුබ දවසක්